වෙල්කම් ටු YouTube channel. අද මම මේ vlog එකෙන් ගේන්නේ මගේ ජීවිතේ විශේෂ දවසක්. මම කොහොමද ගත කළේ කියලා. මොකද අද දවස විශේෂ වෙන්නේ අද අප්‍රේල් 25. ඒ කියන්නේ මගේ අම්මගේ බර්ත්ඩේ එක දවසේදී. මේ vlog එකේ තියෙනවා ඉතින් කොහොමද මම මගේ අම්මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ, මම ඒ වෙලේ මොනවද කරේ, අන්න ඒ ටික මේ vlog එකේ තියෙනවා. ඉතින් උදේම නැගිටලා තේ එකක් බීලා කේක් කෑල්ලක් එහෙම කාලා ටිකක් වෙලා ඉඳලා අම්මා කිරිබත් හදලා තිබ්බා. ඉතින් අම්මයි කිරිබත් එකත් කාලා ටිකක් වෙලා ඉඳලා අද නිමාඩු දවසක් හින්දායි අද අම්මගේ බර්ත්ඩේ එක හින්දායි ඉතින් හවසට බර්ත්ඩේ එකට මොන හරි කරන්න බඩු වගේක් ගන්න එළියට ගියා. ඉතින් මේ තියෙන අපේ ගම. ඉතින් එළියට ගිහිල්ලා ආවිල්ලා බඩු ටික අරගෙන රස්නේ හින්දා වෝටර්මෙලන් ඩ්‍රින්ක් එකක් හදන් බිව්වා. ඊට පස්සේ අම්මා දවල්ට උයලා තිබ්බ. ඉතින් මේ තියෙන අපේ අම්මා අද දවල්ට මට උයලා දුන්න කෑම එක. ඉතින් නිමාඩු දවසට විතරයි මේ වගේ කෑම එකක් දවල්ට කන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඒකත් කාලා දැන් ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් කනවා. ඉතින් අයිස්ක්‍රීම් කාලා ඉවර වෙලා මම හිතුවා හවසට පොඩි පාටියක් අම්මා වෙනුවෙන් ඕගනයිස් කරන්න ඕන කියලා. දැන් ඒකට අම්මගේ බර්ත්ඩේ කේක් එක හදන ගමන් තමයි උන්නේ. ඉතින් මම හිතුවා බර්ත්ඩේ කේක් එක වගේම චුටි පාටියක් දෙන හින්දා කට්ටියට දෙන්න මිනි පීසයි බර්ගර් තව සෑන්ඩ්විච් හදන්න ඕන කියලා. ඉතින් මම ඒ ටිකත් හදන්න හවස 4ට වගේ තමයි ගත්තේ. ඊට පස්සේ මේ දැන් අම්මයි කේක් එක හදන ගමන් මම ලොකු අයිඩියා එකක් තිබුණේ අම්මයි කේක් එක කොහොමද හදන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඔය වීඩියෝස් බලලා ඕවා බලලා මට හිතුණා මිඩි වලින් කේක් එකක් හදන්න ඕන කියලා. ඉතින් ඒ විදිහට අයිඩියා එක අරගෙන කීල්ස් එකට ගිහිල්ලා මිඩි අරගෙන ඇවිල්ලා ඉතින් මේ විදිහට තමයි කේක් එක ඩෙකොරේට් කරේ. ඉතින් කේක් එකත් හදලා ඉවරලා පීසයි බර්ගර්ස් ඒ ටිකයි සෑන්ඩ්විච් ටික හදන්න කියලා තමයි හිතුවේ. ඉතින් පීසයි බර්ගර්ස් ඒ හැම එකම අද මම ඉස්සෝලින් තමයි හැදුවේ. මොකද මට හිතුණා ගෙදර ඉස්සෝ තිබ්බ හින්දා ඉස්සෝලින් හදන්න ඕන කියලා. සෑන්ඩ්විච් නම් බිත්තර වලින් තමයි හැදුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉක්මනට අපේ අම්මගේ බර්ත්ඩේ පාටියට ඕන ස්නැක්ස් ටික හදාගත්තා. ඉතින් මේ තමයි මම හදාගත්තු ස්නැක්ස් ටික. ඉතින් මම හිතනවා මම මහන්සි වෙලා අම්මට හොඳම දෙයක් දුන්නා කියලා. ඉතින් මේ තමයි කේක් එකයි ස්නැක්ස් ටිකයි. ඉතින් ඒ ටිකත් එහෙම ලෑස්ති කරලා ඉතින් කට්ටියට එන්න කියලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි යන්නේ. ඉතින් හවස් වෙලා තමයි අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් කට්ටියට එන්න කියලා යාළුවට ට්‍රීට් එකක් දීලා අම්මා සතුටු කරලා ඉතින් චූටි පාටියක් වුණත් මේකෙන් අම්මා ගොඩක් සතුටු වුණා. ඉතින් ඒක ඇත්තට මට සතුටුයි. ඉතින් කොහොම තමයි ඉතින් අද මගේ දවස ගත වුනේ. ඉතින් රෑ වෙලා දන්නවත් නැතුව ඉතින් මේ වගේ දිගටම vlog බලන්න ආස නම් මගේ YouTube channel එක subscribe කරන්න. Thank you for watching.